ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සේ යුදෝපායන් වෙනස් කරමින් සමූහ ප්‍රහාර වෙනුවට නිශ්චිත ඉලක්කගත ප්‍රහාර වෙත යොමු වෙමින් සිටිනවා. ඉරානයේ නිකුත් කළ නවතම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ මීට සති 3කට පෙර ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානියා වූ අබ්දුල් රහීම් මොසාවිගේ රුව සහිත ඡායාරූප මිසයිල් මත අලවා ඇති අයුරුයි. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ ඉරානය එල්ල කරන මිසයිල් සංඛ්‍යාව අඩු වී තිබුණත් එල්ල කරන ප්‍රහාර දැන් වඩාත් භයානක වී තිබෙන බවයි. යුද විශ්ලේෂකයන් පවසන්නේ ඉරානයේ ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කරන බවත් සතුරාට පාලනය කිරීමට අපහසු දියුණු අවිපද්ධති සහ උපක්‍රම භාවිතා කරන බවත්ය. ඔපරේෂන් True Promise 4 මෙහෙයුමේ 79 වන අදියරේ ලෙස ඊශ්‍රායලය සහ ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රබල මිසයිල් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. ඉරාන හමුදාව ප්‍රකාශ කරන්නේ තමන් කයිබර්, ෂෙකන්, එමාඩ් සහ සෙජින් වැනි ප්‍රබල මිසයිල් මෙන්ම කැමිකාසි මරාගෙන මැරෙන ඩ්‍රෝන යානාද මේ වන විට යුද පිටියට යොදවා ඇති බවයි. වාර්තාවලට අනුව මේ ප්‍රහාර මගින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්හි බුද්ධි තොරතුරු මධ්‍යස්ථාන, රමාත්ගන් සහ නෙගව්හි ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන මෙන්ම බියෂේබාහි පිහිටි ඊශ්‍රායල හමුදා සැපයුම් මධ්‍යස්ථාන වෙතද දැඩි හානි සිදු වී තිබෙනවා. යුද විශ්ලේෂකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එක් ප්‍රබල මිසයිලයකින් මිසයිල සමූහයකට වඩා වැඩි විනාශයක් කළ හැකි බව ඊරානය මේ හරහා තහවුරු කර තිබෙන බවයි. මේ අතර ඉරානය සමග පවතින යුද්ධය සඳහා පෙන්ටගනය තවත් අතිරේක ඇමරිකානු සෙබළුන් පිරිසක් මැද පෙරදි කලාපය වෙත යැවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකානු 82 වන ගුවන් සංක්‍රමණ බලකායට අයත් සෙබළුන් 1000කට අධික පිරිසක් ඉදිරි දින කිහිපය තුළ ගල්ෆ් කලාපයේ ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන් වන්නේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව යුද්ධය ජයගෙන අවසන් බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටියදී පවා ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට ක්ලස්ටර් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණා. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට වඩා භූමියේ පවතින තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවයි. ජනපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග යම් එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා පවත්වන බවයි. මාකෝ රූබියෝ සහ ජෙඩි වන්ස් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින බවත් ඉරානයද යම් එකඟතාවයකට පැමිණීමට කැමැත්තෙන් සිටින බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. Negotiations right now. They're doing it along with Marco, JD. We have a number of people doing it, and the other side, I can tell you, they'd like to make a deal. ඇමරිකාව ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව පෙනුනත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පවසන්නේ සිය අරමුණු ඉටුවන තෙක් ඉරානයට සහ ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි.